ආයිබෝවන් හැමෝටම ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද කතා කරන්නේ කෑම ගැන. කෑම කියන දේ අපිට අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. කෑම නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. හැබැයි පාසල් වයසේ ඉන්න ළමයින්ට කෑම කියන දේ ටිකක් වැදගත් මාතෘකාවක්. හැදෙන කාලේ ළමයින්ට කෑම බීම දෙනකොට අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ළමයාගේ බඩ පිරෙන්න විතරක් කෑම දීලා මදි. ළමයාට අවශ්‍ය පෝෂ්‍ය කොටස් හරියට අපි දෙන කෑම වලින් ලැබෙනවද කියලා අම්මලා සැලකිලිමත් වෙන්න ඕනේ. O level වලට නැත්නම් A level වලට පාඩම් කරන ළමයෙක්ට උනත් කෑම බීම කියන එක ටිකක් වැදගත් කාරණා. පාඩම් කරන කාලේ විශේෂයෙන්ම ඔය පාඩම් කරන ගමන් කම්මැලිකමට කන කෑම ජාති තියෙන්නේ. ඒ කියන්නේ අපි හරියට ජංක් ෆුඩ් කන්න පුරුදු වෙලා තියෙනවා. පාඩම් කරනකොට කම්මැලිකම නැති කරගන්න, නිදිමත යවා ගන්න කන කෑම. ඒව ඇත්තටම කන්නේ අපිට වාසියක්ද වෙන්නේ නැත්නම් අපිට අවාසියක්ද වෙන්නේ. අපි අද ඒ ගැන කතා කරමු. කාලේ ඉගෙන ගන්න කාලේ වැදගත්ම දෙයක් තමයි අපේ මොළය. ඒ කියන්නේ අපි පාඩම් කරන දේවල් ප්‍රොසෙස් කරගන්න. ඒ කියන්නේ අපි තේරුම් ගන්න. එතකොට අපි පාඩම් කරන දේවල් මතක තියාගන්නේ. මේ ඔක්කොම කරන්නේ අපේ මොළේ. ඉතින් අපි කෑම ගන්නකොට අපේ මොළේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තියෙන කෑම අපේ කෑම වලට එකතු කරගන්නවද? එහෙම කියන්නේ අම්මා කෙනෙක් නම් පොඩි ළමයින්ට කෑම දෙනකොට අපි ඒ ළමයාගේ මොළේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එයාගේ කෑම එකට එකතු කරගන්න කල්පනාකාරී වෙනවද කියන එක වැදගත්. ඇත්තටම මොනවද මේ මොළේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් වෙන්නේ? අංක 1 තමයි මේදය. මේදය කියන එක හරිම වැදගත්. අපේ මොළේ ක්‍රියාකාරීත්වය, මොළේ වර්ධනයට මේදය කියන එක ඊටාම වැදගත්. දෙවෙනි එක තමයි ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල. ඒ වගේම අපිට කාබෝහයිඩ්‍රේට් අමතක කරන්න බෑ. මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට සහ මොළයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කාබෝහයිඩ්‍රේට් ඕන කියලා අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම ඊටාම වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් තමයි ශුද්ධ පෝෂ්‍ය පදාර්ථ. මයික්‍රෝනියුට්‍රියන්ට්ස් කියන්නේ ඒවා. ඒ කියන්නේ විටමින් වර්ග, ಖನಿಜ ලවණ වර්ග, ඒවත් මොළයේ ක්‍රියාකාරීත්වයට ඊටාම වැදගත්. මොළයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න අපේ මූඩ් එක කොයි විදිහටද තියෙන්න ඕනි කියන එක තීරණය කරනවා මේ ආහාරවල තියෙන මේ පෝෂ්‍ය කොටස්. අපිට දැනෙන කම්මැලිකම, නිදිමත, ඒ වගේම අපිට හරියට මතක ශක්තිය අඩුකම, මොළේ ක්‍රියාකාරීත්වය අඩුකම, ඒ වගේ දේවල් වලට තමන්ගේ ආහාර රටාව අනිවාර්යයෙන්ම බලපානවා. මේ දවස් වල ගොඩක්ම අපිට මගහැරෙන දෙයක් තමයි නිවැරදි ආහාර පුරුදු තියාගන්න එක. ඒ කියන්නේ අපේ කාර්යබහුලකමත් එක්ක හරියට නිවැරදිව හරි පෝෂ්‍ය පදාර්ථات එක්ක ආහාර අපිට එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ලේසියට ළමයට පනිස් එකක් දෙන්න. නැත්නම් ඉන්ටර්වල් එකට මොනවා කිරි පැකට් එකක් බීලා ඉන්න. ඒ විදිහේ දේවල් වලට පුරුදු වෙලා ඉනවා. ඒවා පාඩම් කරන ළමයින්ට නිවැරදි ආහාර රටාවක් තියෙන එක අපි හිතනවට වැඩිය ගොඩක් වැදගත්. පළවෙනි කතා කරොත් මේදය. හොඳ මේදය සහ නරක මේදය කියලා දෙකක් තියෙනවානේ. වැඩෙන වයසේ ඉන්න දරුවෙක්ට මේ හොඳ මේදය කියන එක ඉතාම අත්‍යවශ්‍යයි. එයාගේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයට, මොළේ ක්‍රියාකාරීත්වයට මේ හොඳ මේදය කියන එක ඉතාම වැදගත්. හැබැයි නරක මේදය නැත්නම් trans fats, saturated fats කියලා කියන්නේ ඒවා ළමයිගේ ක්‍රියාකාරීත්වයට, වැඩෙන දරුවෙක්ගේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. උදාහරණයක් ගත්තොත් අපි නරක මේදය ගැන මුලින් කතා කරලිමුකෝ. අපි හැමතැනම දකින තැන්වල ඇත්තටම අපිට දකින්න ලැබෙන්නේ නරක මේදේ තමයි. ඔය පොටේටෝ චිප්ස් ගත්තත්, එතකොට ගැඹුරු තෙලේ බදින ලද ආහාර, ඔය KFC කියයි, McDonald's කියයි, ඔය හැමතැනම තියෙන චිකන් වලින් හදපු ගැඹුරු තෙලේ බදපු ඒවා, ඒ වගේ ඔක්කොගෙම තියෙන්නේ නරක මේදේ. ඒ වගේම මාජරින් ඇස්ට්‍රා ගාලා පාන් දෙන්න ගොඩක් අය පෙළඹිලා තියෙනවානේ. ඒ විදිහේ දේවල් වලින් ලැබෙන්නේ නරක මේදේ. දවසකට කොච්චර ප්‍රමාණයක් ඒ විදිහේ ආහාර ළමයට දෙනවද අපේ කාර්යබහුලකමත් එක්ක කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මොනවද මේ හොඳ මේදේ කියන්නේ? ඔක එක නට්ස් ಜಾති, ඇට ಜಾති තියෙන එක, කජු වෙන්න පුළුවන්. එතකොට ආමන්ඩ්ස්, වෝල්නට්ස්, ඒ වගේ නට්ස් වර්ගවල හොඳ මේදේ තියෙනවා. එතකොට ඒ වගේම අලිගට පෙර වගේ දේවල් වල හොඳ මේදේ තියෙනවා. ඒ වගේම මාළු ಜಾති, ඔය පොඩි මාළු ಜಾති තියෙන සාලය, තමලගේ පොඩි මාළු, ඔය මාළු ಜಾති වල
හොඳ මේදේ තියෙනවා. එතකොට සැමන් මාළු නම් මම හිතන්නේ ලංකාවේ කොච්චර දුරට ගන්න පුළුවන් කමක් තියනවද මන්ද? මේ අර රෝස පාට සැමන් එක හැර සැමන් කියන්නේ අර ටැටින් එක තියෙන මැකරල් එක නෙමෙයි. සැමන් මාළු කැපුවම ඇතුළේ රෝස පාට තියෙන අන්න ඒ වගේ ඒ මාළු ගොඩක්ම හොඳයි. ඔමේගා 3 නැත්නම් හොඳ මේදේ ලබා ගන්න. අද කරන්න හොඳ නෑ. පොල් තෙලුත් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ පොල් තෙල් කියන එක අව탁සිරු කරන්න හොඳ නෑ. අපි මගහරින්න හොඳ නෑ. අපේ ලංකාවේ අපිට ගොඩක් තියෙන හින්දා අපිට ඒක ගානක් නෑ. ඒත් ඇත්තටම පොල් තෙල් කියන්නේ ආහාරයට එකතු කරගන්න හොඳ දෙයක්. ශනික ආහාර ඒ විදිහේ දේවල් වලින් ඇත්තටම ලේසියට ළමයින්ට දුන්නට ඒ විදිහේ දේවල් වලින් ඒගොල්ලෝගේ බ්‍රේන් හෙල්ත් එක නැත්නම් මොලේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා ඇත්තටම ෆාස්ට් ෆුඩ් වලින්. ඊළඟට ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල. අපේ මොලේ ක්‍රියාකාරීත්වයට අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් දෙයක් තමයි මේ ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල. අපිට අපේ පාඩම් ගැන අවධානය තියාගන්න, අපේ නිදිමත නැති කරගන්න උදව් වෙන දෙයක් තමයි මේ ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල කියන්නේ. ඒ වගේම අපිට හොඳ මූඩ් එකක් තියාගන්න පුළුවන් වෙනවා. මේ ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල වලට උදාහරණ මොනවද? ගොඩක් අය දන්න විදිහට බිත්තර කියන්නේ හොඳ ප්‍රෝටීන් සෝස් එකක්. ඒ වගේම මාංශ වර්ග, කුල් මස් වගේ මස් ಜಾති වල ප්‍රෝටීන් තියෙනවා, මාළු වල තියෙනවා. ඒ වගේම වෙජිටේරියන් දේවල් ගත්තොත් කඩල, කව්පි, මුං ඇට ඒ විදිහට ಜಾති වලින් අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ශුද්ධ පෝෂක පදාර්ථ උදාහරණයක් විදිහට ගත්තොත් විටමින් ಜಾති ඔය තියෙන්නේ විටමින් B6, B12, folic acid ඒ විදිහේ දේවල්, යකඩ, මැග්නීසියම්, කොපර්, සිංක්, සෝඩියම් වගේ ශුද්ධ පෝෂක පදාර්ථ අපේ ආහාරයට එකතු කරගන්න එක හරිම වැදගත්. ගොඩක් වෙලාවට මේ ශුද්ධ පෝෂක පදාර්ථ අපිට ලබා ගන්න ලේසිම විදිහක් තමයි එළවලු, පළතුරු වලින් නැත්නම් පලා වර්ග වලින් ඒ විදිහේ දේවල් වලින් ශුද්ධ පෝෂක පදාර්ථ ලබා ගන්න පුළුවන්. මේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් නැත්නම් ශුද්ධ පෝෂක පදාර්ථ වලින් අපේ මොළයට හානි කරන විෂ ද්‍රව්‍ය වලින් මොළය ආරක්ෂා කරලා දෙනවා. අපිට වැඩි වෙලාවක් කම්මැලිකම නැතුව හොඳ උද්‍යෝගී ඇලර්ට් එකේ පාඩම් වැඩ කරගන්න මේගොල්ලෝ අපිට ගොඩක් උදව් වෙනවා. හරියට එළවලු ටිකක් පළතුරු ටිකක් අපේ හිතට වැටෙන්නේ නැති වුණාම අපේ මොළේ ලෙඩ වෙන්න ගන්නවා. අපේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න ගන්නවා. ඒක නිසා පොඩි ළමයි ඉගෙන ගන්න ළමයි එළවලු වල කරන අය අපේ මොළේ ක්‍රියාකාරීත්වය හොඳට අවශ්‍ය ළමයි අනිවාර්යයෙන්ම එළවලු පළතුරු කන්න පුරුදු. ඒ වගේම මොළයට හොඳට ශක්තිය ඕනේ. ඇඟට සාපේක්ෂව ගත්තම මොළේ කුඩා අවයවයක් වුණත් ඇඟට අවශ්‍ය ශක්තියෙන් ලොකු කොටසක් ඕනේ මොළේ ක්‍රියාකාරීත්වයට. ඉතින් අපි දන්නවා ශක්තිය ලැබෙන ඉක්මනින්ම ශක්තිය ලැබෙන ප්‍රධානම පෝෂක පදාර්ථය තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. පාඩම් කරන කෙනෙක්ට මොළේ ක්‍රියාකාරීත්වයට කාබෝහයිඩ්‍රේට් අමතක කරන්න බෑ. මොළයට ශක්තිය ඕනේ. ඒ ශක්තිය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ග්ලූකෝස් වලින්. ඒ කියන්නේ ග්ලූකෝස් අපිට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. හැබැයි අපි ගන්න හැම කාබෝහයිඩ්‍රේටයක්ම නිරෝගී නැහැ. ඒක නිසා අපි ගන්න කාබෝහයිඩ්‍රේට් මොනවද කියලා තෝරලා බේරලා ගන්න ඕනේ. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා අහලා ඇති. ඒක වැදගත්. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක අඩු කාබෝහයිඩ්‍රේට් තමයි අපි අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පාවිච්චි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් පාන් පෙත්තක් ගත්තොත් සුදු පාන් පෙති වයිට් බ්‍රෙඩ් පෙත්තක් ගත්තොත් ඒකේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක ගොඩක් වැඩි. ඒ ග්ලූකෝස් ටික එකපාර නිදහස් කරනවා. හැබැයි ඇඟට ශක්තිය ලබා දෙන ග්ලූකෝස් ටික එකපාර ඇවිල්ලා එකපාර නැති වෙලා යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ විදිහේ කාබෝහයිඩ්‍රේට් ගන්නවට වැඩිය සස්ටේනබල් ග්ලූකෝස් රිලීස් එකක් තියෙන. ඒ කියන්නේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක අඩු කාබෝහයිඩ්‍රේට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ හිමීට තමයි යා ග්ලූකෝස් නිදහස් කරන්නේ. එතකොට වැඩි වෙලාවක් යනකම් අපිට බඩගින්නක්, නිදිමතක්, කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මොකද අපිට හිමීට අපි ගන්න ආහාරයෙන් ටික ටික ග්ලූකෝස් ලැබෙන නිසා. ඊළඟට කතා කරන්න ඕනේ මේ ස්නැකින් ගැන. කියන්නේ අපි පාඩම් කරනකොට නිතරම තේ බොන එක, නිතරම මොන හරි කකා පාඩම් කරන එක, ඒ විදිහේ දේවල් ඇත්තටම හොඳයිද පාඩම් කර කර ඉන්නකොට කෑමට වැඩි අවධානයක් දෙන්න නැත්නම් ඒක හරිම හොඳයි කියලා මම හිතනවා. අපිට අවශ්‍ය ශක්තිය ලබා ගන්න කෑම කන්න ඕනේ තමයි. ඒ වුණාට පාඩම් කරන ගමන් නිතර කෑම කන එක
ඇඟට හොඳත් නැහැ. අපේ පාඩම් වැඩේටත් ඩිස්ටර්බ් වෙනවා. එතකොට අපේ මොලේ වැඩ කරන්නේ නිතරම කන දේ ගැන තමයි පාඩමට වඩා. ඒක නිසා දැන් ආදරේට තමයි අම්මලා ගෙනත් දෙන්නේ ළමයා පාඩම් කරනවානේ. ආ මේක කන්න කම්මැලි නිදිමත වෙනවානේ. එහෙම කියලා ඒ විදිහේ වෙලාවල් වලට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. මොනවාරි බිස්කට් ගොඩක් කන්න, බයිට් ගොඩක් කන්න, ටිපි ටිප් වර්ග ගොඩක් කන්න. ඒ වගේම තේ නිතරම දවසට කිරි තේ 5-6ක් විතර පෙවිලා තියෙනවා නිදිමත යන්න කියලා. ඒ විදිහේ දේවල් වලින් ගොඩක් ළමයින්ට ඉස්සර අයට වැඩිය දැන් ටිකක් ඇඟ තරබාරු වෙන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ගොඩක් ළමයි කරන්නේ වැඩිපුර වෙලාවක් පාඩම් කරන එක සහ ඒගොල්ලෝගේ ඩේලි ෆිසිකල් ඇක්ටිවිටීස් අඩුයිනේ. ඒක නිසා ශරීරයට අහිතකර ලෙස ඒගොල්ලෝ අධික ලෙස තරබාරු වෙන්න පටන් ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. අපි හිතුවට ඒක ළමයා පව් ළමයා වැඩ මහන්සි වෙන හින්දා ළමයට ආද කඩෙන් අරන් දෙනවා, කොත්තුවක් ගෙනත් දෙනවා. ළමයා ආසයිනේ හැමදාම අම්මා රයිස් හදනවා. ළමයා ආසයි කියලා හැමදාම චිකන් බදලා ෆ්‍රයි කරපුවා තමයි දෙන්නේ. වගේම ප්‍රොසෙස් ෆුඩ් ළමයා ආසයිනේ කියලා හැමදාම සොසේජස් බදලා දෙනවා. ඒ විදිහේ දේවල් ඇත්තටම ළමයට ආදරයට නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ ළමයට හොඳක් වෙන්නේ නැහැ නේ. ඒකෙන් වෙන්නේ ළමයට නරකක්. ඒ වගේම තමයි පැණි බීම ಜಾති, සෝඩා ಜಾති, සෝස් ಜಾති ඒ විදිහේ දේවල් ළමයාගේ කෑම ළමයට රසට කවන්න ඕනේ කියලා කෑමට නිතරම එකතු කරනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. මොකද දැන් අපිට හිතුණට ඒව දාලා දුන්නාම ළමයා රසට කනවා, ළමයා ඔක්කොම කනවා එහෙම කියලා හිතුණට බලන්න ගොඩක් දියවැඩියා රෝගීන් අඩු වයසින් හැදෙනවා. heart patients like කියන්නේ හෘද රෝගීන් අඩු වයසෙන් දැන් ඉන්නවා. ඒ වගේම අඩු වයසින් හෘද රෝගීන් වෙලා මිය යන ප්‍රමාණය දැන් ටික ටික වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ආයෙත්ම දෙවරක් හිතන්න ඕනේ අපි ළමයින්ට දෙන්න කෑම ඇත්තටම මේ ආදරයටද දෙන්න කියලා. අනිත් එක තමයි වැදගත්ම දේ A level කරන ළමයි, O level කරන ළමයි. ඒගොල්ලන්ට චුට්ටක් තේරෙනවනේ පොඩි ළමයින්ට වගේ නෙමෙයි. කෑමක් තෝරගෙන කන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවනේ. ඒතකොට විශේෂයෙන් පාඩම් කරන ළමයි නිදිමත යන්න කියලා නිතරම ස්නැකින් කරනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. නිදිමත යන්න තේ එකක් ප්ලේන් ටිකක් බිව්වට කමක් නැහැ. හැබැයි බිස්කට් එකක් ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. හැබැයි ලිමිට් එකක් ඇතුව කන්න ඕනේ. නැත්තම් ඔයා පාඩම් කරන්නේ කළත් නෑ. කරලා තියෙන්නේ නිතරම කණ එක තමයි. එතකොට අපි පොඩි කෑමක් වුණත් නිතරම එකට දාගන්නකොට අපේ ඉන්සියුලින් ලෙවල්ස් දැන් අපි හිතන්නකෝ බයිට් පැකට් එකක් කනකොට අපේ ඉන්සියුලින් වැඩි වෙනවා. එතකොට අපේ ඉන්සියුලින් ලෙවල් එක හැමතිස්සෙම උඩමයි තියෙන්නේ. එතකොට අපේ ඇඟ නිකම්ම තරබාරු වෙන්න පටන් ගන්නවා සහ අපි ඇත්තටම ඇඟට දාගන්නේ නිකම් ෂණික කෑමක්නේ. එතකොට ඇත්තටම ඒ වගේ අපේ මොලේ සෞඛ්‍ය පිළිහෙන එක තමයි වෙන්නේ. අපිට හොඳක් නෙමෙයි වෙන්නේ නරකක්. ඒක නිසා ඇත්තටම ඇඟට බඩගිනි දැනුන වෙලාවට හොඳට කන්න. එහෙම නැතුව කම්මැලිකම නිදිමත යන්න කියලා බිස්කට් පැකට් මා ගොඩක් ගෙනත් තියාගෙන ඉඳලා එහෙම කන්න පුරුදු වෙන්න එපා. කම්මැලිකම නිදිමත වුණාම වෙලාව අරගෙන තේ එකක් බොන්න. හැබැයි පාඩම් කරන ගමන් ටික ටික එක දේවල් කටට දාගන්න එක නවත්ත ගත්තොත් හොඳයි. ඒ විදිහට කන්න ඕනෙම නම් මොන හරි ඇට වර්ගයක්, ඔය හෙල්දි නට්ස් වර්ගයක් වගේ දෙයක් ගෙනත් තියාගෙන කන්න. එහෙම නැතුව කඩේ තියෙන වඩේ ಜಾති, බදුන් ಜಾති, බඩපු බයිට්ස් ಜಾති, බිස්කට් ඒ විදිහේ දේවල් වැඩි ඇඟට දාගන්න උත්සාහ කරන්න එපා. හරි, අද කියන දේවල් එච්චරයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.